සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ඔලි බබා ප්‍රී ස්කූල් යන පළවෙනි දවස. ඔලි බබා කොහොමද ප්‍රී ස්කූල් එකට ගියේ, ඊට පස්සේ ස්කූල් එකෙන් පස්සේ බබාගේ එක්ස්පීරියන්ස් එක මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් කලින් දවසේ බබාගේ ප්‍රී ස්කූල් එකට hand over කරන්න ඕනි ඔක්කොම stationeries ටික මම label කළා. බබාගේ නම, class එක මේ ඔක්කොම mention කළා. ඉතින් ඒ ටික ඔක්කොම ලෑස්ති කළා. ඊගව දවසේ බබාට යන්න ඇඳුම් මේ ඔක්කොම ටික අපිට ලෑස්ති කරලා තිබ්බා. මොකද උදේ බබාව හැරව ගන්න ඕනි, ටිකක් කලබල දවසක් වෙන නිසා. ඉතින් අපි බලමු ඔලි බබා කොහොමද ස්කූල් එකට ගියේ කියලා. ඔලි පැටිය හැරෙන්න මැනික. චුටි මැනික ස්කූල් යන්න ඕනි. චුටි මැනික ස්කූල් යන්න ඕනි, හැරෙන්න. චුටි මැනික. ඔලි බබා හැරෙන්න පැටියෝ. ඔලි ස්කූල් යන්න එපැයි, හැරෙන්න චුටි මැනික. අර තව බබාලත් ගොඩක් එනවනේ, අපි ඉක්මනට යන්න එපැයි, පරක් වෙලා යන්න බැහැනේ නේද? එන්න මැනික. චුටි පැටියා හැරෙන්න පැටියෝ. අයි බබා දොයිමතයි තාම. ඉතින් ස්කූල් යන්න එපැයි උදේම මැනික. Bye. Bye. Tinday yana kaman thamai. ආසයි නේද පැටියා? Kasai. Nagama naga thamai babage school එක තියෙන්නේ. babage school එකට යන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් බබා school එකට ගිහිල්ලාම කියන්නම් ඔයාලට. දැන් බබා ස්කූල් එකට ළඟයි. බබාලා මාක්ස් එක දාගන්නවා. මේකේ මාක්ස් එක. දැන් මාක්ස් එක දාගෙන ඔයගොල්ලෝට කියන්න. කො දාගන්න බබා තනි. හරි. උස්සගන්න. ඔලි ආසයි නේද ස්කූල් යන්න? බබා අද ඔක්කොම ලන්ච් බොක්ස් එකේ තියෙන කෑම ටික එහෙම කන්න තනියෙන් හොඳේ. තනියෙන් මාස්ක් එක ගලවලා කන්න පුළුවන් නේ. මූණ එක තියෙනවනේ. ඔව් මාස්ක් එක තව ටිකක් තද කරන්න ඕන. වැහැලා තද කරමු. නෑ පාටි දෙක දෙපැත්තෙන් තද කරා නම් හරි. ඉතින් ඔන්න ඔය විදියට බබා හරිම ආසාවෙන් අද ස්කූල් එකට ගියා. ඊට පස්සේ මම ඔයගලන්ට අරගෙන එන්නම් බබා ස්කූල් ඉවර වෙලා මොනවද කිව්වේ කියලා. බබාගේ ස්කූල් එකේ ටිකක් කෙනෙක්ගේ කොණ්ඩ කට්ටක් බබාට දුන්නා. ඉතින් බබා කිව්වේ ටිකකට බබාට බබා ගාව ගොඩක් කොණ්ඩ කටු තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් දැන් අර ඒ ජූලියා කියනවා. යනවාද? ස්කූල් එකේ මොනවද කරේ? ස්කූල් එක හොඳයිද බෙටියා? කලකලා. කලා කරාද? ෂොක්ද ස්කූල් එක? ෂොක්. වාසයිද? ඔව්. ටීචර් මොකද කිව්වේ? බබා ගුඩ් කිව්වද? අපි ගෙදර ගිහිල්ලා විස්තර කතා කරමුකෝ නේද? ඔව්. විස්තරේ දැන් ගෙදර යන්න තමයි හදන්නේ. අද මොකද උනේ ඉතින් පැටියෝ? කො බබා හදපෙක පෙන්නන්න අපිට. ආව් ලස්සනයි. ලස්සනට හදලානේ. රෝකඩ ෆ්ලොපි කොක්කට ගිහින් ඉන්නේ චුතියක් කියන්නේ.
අන්නේ චූටියක් දෙපැත්ත කොණ්ඩ දෙකක් පැටලා දෙපැත්ත කොණ්ඩ කොට දෙකක් ගහලා තිබුණා. ඒ කොණ්ඩ කට්ට බබාට දුන්නේ. ඉතින් බබා කිව්වා බබාට ගොඩක් කොණ්ඩ කටු තියෙන බබාට කොණ්ඩ කට්ට එපා කියලා කියනවා. ඉතින් දැන් ඒ චූටියට යනවා. තව චූටියක් කෙනෙක් හිටියා. ඒ චූටියගේ හැද පින්ක් කලර්. එක කලර්ස් වලින් හැදුවේ. ඔව්. ටීජී ඉතින් බබාට මොනවද කියලා දුන්නේ තව? තාත්තිත් ඉතින් දැන් අපි යමු. දැන් යන්න තමයි හදන්නේ. ස්කූල් එකේ ඉඳන් බබා දැන් කාලෙකට ආවා. ඉතින් අපි හදන්නේ ගෙදර යන්න. ටීචර් ගාවට ගියා. ඩාන්සින් ටීචර් ලස්සන සෙන්වෝ කිව්වා ඒකත් බබා කිව්වා. බබා ඉතින් කට්ටියම කිව්වා. කට්ටියත් එක්ක එකට කිව්වේ සිද්ධුව. මොකද සෝන් එක? මාස්ක් එකක් දැන් ගලවන්න. මාස්ක් එක දාගන්න. ඔය අතුල අල්ලන්න එපා මාස්ක් එකේ. මාස්ක් එක ගලවලින්. ඉතින් ඊට පස්සේ ඩාන්සින් ටීචර් ඇවිල්ලා මොකද කරේ? ඩාන්සින් ටීචර් ලස්සන සෝන් එකක් කියුන්නේ ඒක දැන් බබාට මතක නැහැ. බබාට කියන්න කිව්වද ඒක? කට්ටියටම කියන්න කිව්වේ. ඉතින් කට්ටියත් එක්කම කිව්වද ඒක? ඔව්. බත් කිව්වා කට්ටියත් එක්කම කිව්වා බබා ෆ්‍රෙන්ඩ්ස් එක්කම කිව්වා. අම්මේ ආවට පස්සේ අම්මේ ගයිස්වීනේ අලක දැක්කොත් ඉනිසා බබා මේක ළමේ අනව ගෙදර. බබාගේ අම්මිට දෙන්න කියලා කිව්වා. බබාගේ ටීචර්. ඉතින් බබාගේ ටීචර් ගුඩ්ද? බබාගේ ටීචර්ස්ලා කී දෙනෙක් ඉන්නවද ක්ලාස් එකේ? ඔව් ඉන්නවද? මියුසික් ටීචර් කෙනෙක් හිටියේ නැද්ද? හිටියා. සින්දු කිව්වේ නැද්ද? සින්දු කිව්වා ඉතින් කට්ටියත් එක්කම සින්දු. ඒක තමයි. ගොඩක් කල් ගියාට පස්සේ තමයි ඉතින් ඉස්සරහ සතිවලදී බබා කොයි විදියට ෆේස් කරයිද කියලා හිතාගන්න බැහැ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් මං ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම තමයි ඉතින් ඉස්සරහටත් තවත් ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.